ඔයාලට ගෙනවා මාළුන්ගේ අප්ඩේට් එක. සුපුරුදු පරිදි මේ 4 දෙනා ඉන්නවා මේ ටැංකිය ටබ් එකේ. අඩි 4 අඩි 3 ටබ් එකක්. টপ ෆිල්ටර් එකක් තමයි යූස් කරන්නේ. මේ මාළු සෙට් 4 දෙනා. කලර්ස් තමයි. රෙඩ් වෙල්වෙට් එකයි, ඇල්බිනෝ රෙඩ් පැච් එකයි, ලෙපර්ඩ් එකයි, බ්ලැක් ටයි එකයි. ඔන්න හොඳට ඉඩ දිනවා මෙයාට. මේකේ චිල් එකේ ඉන්නවා. දැන් කෑම දාලා කාලා තමයි අයිනකටලා ඉන්නේ දැන්. ඒකේ ෆිල්ටර් එකේ තියෙන টপ ෆිල්ටර් එක යූස් කරනකොට ඒක බයෝ කලිය විදිහට යනවා. ඉතින් ෆිල්ටර් එක රෙහින්නවා. අඩි 4 අඩි 3 සුප්‍රි ටැංකිය එක තමයි මෙයාලා තියෙන ටබ් එකක් තියෙන්නේ. ඊට පස්සේ මේ මම ලොකු කරන සෙට් එක. මේක ඉන්නවා රෙඩ් වෙල්වෙට් එක. කැම ටිකක් දැම්ම මේ. ඔන්න. ඔය එන්නේ. ඔය ටික තමයි ලොකු කරන්න හිතන ඉන්න සෙට් එකක් තමයි. දැම්ම මෙයාලා නම් දෙන්නේ නැහැ එළියට. මේ මෙයාලා ලොකු කරන්න ඉන්න සෙට් එකක් ඔය. පුරකපා ගන්න හොඳ ඇක්ටිව් සෙට් එකක් ඉන්නේ. රෙඩ් වෙල්වෙට්. මේකත් අඩි 3 අඩි 4 ටැංකියක්. මේකේ මාළු පැටව 100ක් දිනක් දැම්මම. දැන් ගල් දෙකකට කිට්ටුයි මේවනේ. රම්පේ පැලයක් තියෙනවා. පැල තියෙනවා. මේ චූටි සෙට් එකක් ඉන්නවා. රෙඩ් වෙල්වෙට් සෙට් එකක් ඉන්නේ මේකේ. අපි බලමු ආයෙ මොනවාද මං ගාව දැන් මේ දවස්වල ඉන්නේ කියලා විකුණන්න. මෙයාලා නම් දැම්ම දෙන්නේ නැහැ. රෙඩ් වෙල්වෙට් එක. මෙයා ලොකු කරනවා. මේකේ මෙතන මේ 4 දෙනා ඇල්බිනෝ ටයිගර් සෙට් එක. ගල් එකමාර සෙට් එකක්. නෝල් සෙට් එක. මෙයාලා නම් දෙන්නේ නැහැ. අද හෙටම යයි වැඩි කාලයක් ඉන්නේ නැහැ සාමාන්‍යයෙන් මාල්ටි. ඇල්බිනෝ ටයිගර් ටික. කොපෙක්ස් එක තමයි ෆීඩ් කරන්නේ. ඇල්බිනෝ ටයිගර්. තාම ටයිගර් එක කලර් ඇවිල්ලා නැහැ. නෝමල් තාම හැදෙන ගමන් මාළු අඟල් එකමාර. ඊට පස්සේ තියෙනවා ටැංකි 4. මෙතන එක ටැංකියක්, මෙතන එක ටැංකියක්, මෙතන තව ටැංකියක්, අතන තව ටැංකියක්. මම මේ මුල් ඉඳන් කියන්නම්කෝ. මේක ඉන්න ඔයාලට ගන්න බ්ලැක් ටයිගර් එකක ඉන්න අඟල් එකමාර අඟල් 2 වගේ සයිස් එකක් ඉන්නේ. බ්ලැක් ටයිගර් එකක් ඉන්නේ. හොඳ ඇක්ටිව් සෙට් එකක් ඉන්නේ. බ්ලැක් ටයිගර් සෙට් එක. ඊට පස්සේ ගත්තම මෙතන ඉන්න ලෙමන්. අඟල් 2මාර ඉන්නවා, අඟල් 3 ඉන්නවා. අන්තිමේකින් දැන් ජෝඩු 5ක් විතර ඒ ජෝඩු 3ක් දැන්ටම ඉල්ලලා තියෙන්නේ. මෙතන ඉන්නවා ලෙපර්ඩ් වේල් ටේල්. ලෙපර්ඩ් වේල් ටේල් එකක් ඉන්නවා අඟල් එකමාර සයිස් එකකින්. පේන රිෆ්ලෙක්ෂන් එකත් එක්ක. ඊට පස්සේ ඔයාලට ඉන්නවා අය අතනම හිටපු අනිත් සෙට් එක. ඇල්බිනෝ රෙඩ් ටයිගර් එකේ. කැම ටිකක් දාන්න බලන්න. කැම ටික පොඩ්ඩ ඕන දෙයක් කරා වගේ තමයි මරත්. ඉත ඇක්ටිව් සෙට් එකක් ඉන්නේ නේද? ඊට පස්සේ මෙයාලට දෙන්න කට්ටියට. पर वेल टेल लगी रिफ्लेक्शन नहीं तो और पेन है लेमन अरे वो अपना मैं बोला दिल्ली से ना और लसन है वो हम अपना मैं लेमन नहीं करे कालीगर